ගොඩක් කලාවට මේ හේතුවක් එක්ක තමයි අතීතයේ මේ පැරණන් හැමදේම කරන්නේ. උගේ ආහාර සංස්කෘතිය ගත්තත්, ආහාර රටාව ගත්තත්, අලුත් අවුරුද්දට ආවේනික ආහාර නිර්මාණයන් ගත්තත්, කඳවුරු සිරිත, දම්දෙණිය අස්න ඇතුළෙත්, ඒ වගේම මහනුවර රජකෙදර සූප ශාස්ත්‍ර ග්‍රන්ථය ඇතුළෙත් මේ සඳහන් වෙනවා මේ ඇයි මේ ආහාර. දැන් ආහාර කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම බෙහෙතක් නේ. හැබැයි ඒක නිවැරදි වුණ ගත්තොත් එහෙම ආහාර කියන එකත් අහිතකරයි. විස වෙනවා. ඒක ප්‍රතිඵල විඳින්මින් ඉන්නවනේ නේද? හරි. එතකොට මේ දැන් හත්මාළුවෙන් පටන් ගන්නම් කොහමද මම හිතන්නේ ඔබට ආයේ හත්මාළුව ගැන කියලා දෙන්න හරියට නෑ නුවර කලාවේ ඉතින් අද වෙනකම් ඉතින් නේද අනිවාර්යෙන් තියෙනවා මේ හත්මාළුව සාමාන්‍ය චාමර දැන් ඕකේ මේ ක්‍රම දෙකක් තියෙනවා එකක් රුහුණේ හත්මාළුව කියලා කියන්නේ මේ ආහාර පිසින ක්‍රම හතක් හරි දැන් ඒ කියන්නේ මේ හොද්ද ආනම ඇඹුල නියමලාව බැදුම හරි ඔය වෙන වෙනම හත ක්‍රම හතක් කියන්නේ දැන් ඔය අපි දැන් වර්තමාන සූපයේ දෙන බොයිලින් නම් තියෙන්නේ ඔය තීරෝනේ බොයිල් කරනවා මේ ඒ වගේ බාබකියු දානවා ඒ වගේ එතකොට මේ හොද්ද තැඹුම මැල්ලුම ආනම බැදුම පැලහුම නියමලාව කියන හත තමයි හත්මාළුව විදිහට ඒ කාලේ රුහුණේ විශ්වාසය. හැබැයි දැන් ඔය ඔබ කියපු මේ ඇත්තටම අපිට අවුරුදු කෑම මේසෙට එන හත්මාළුව කියලා කියන්නේ නුවර කලාවට නෑ ගම කියන කියමුනේ. ඇයි හත්මාළුව කියලා කියන්නේ? ಜಾති හතක් දානවා කියන එක නිකන් මොහොමරි ගලප ගන්න පුළුවන් නේ. ಜಾති උනා 14ක් දාන්න පුළුවන්. හරි මොනවද ಜಾති හත? හරි මේක එකිනෙක වෙනස් වෙනවා. දැන් සාමාන්‍යයෙන් කජු මත දානවා. ඊට පස්සේ වට්ටක්ක දලු. ඊට පස්සේ ඇඹුල් කෙසෙල්. ඊට පස්සේ තිබ්බටු, කොස්සැට, කිරියල නේ අන්තිමලා. ඔය ටික දානවා. චාමර ඕකේ නියෝජනය වෙන්නේ ශාකයක. එකම ශාකෙ නෙමෙයි. හැබැයි සමස්ත ශාක ප්‍රජාවේ කොටස් හතක්. කොටස් හතක්. ඔව්. කොළ. හරි. දලු තියෙන කොළ තියෙනවා. ඊට පස්සේ මදය, ගෙඩිය, කඳ, අතු, මුල්. හරි එතන කොටස් හතක් තමයි එන්නේ. ශාකයක් ගත්තාම ඒක දෙන කොටස් එකම ශාකෙ නෙමෙයි. හැබැයි ශාකවල ඔක්කොම නියෝජනය වෙන විදියට සියල්ල නියෝජනය වෙන විදියට කොටස් හතක එකතුවක් තමයි හත්මාළුව කියලා කියන්නේ. අනිත් පැත්තෙන් අපි වර්තමාන වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් බැලුවොත් එහෙම මේක මල්ටි විටමින් එකක්. අනිවාර්යයෙන්. ඒ කියන්නේ විටමින් වර්ග 7ක් එකතු වෙන විදියට හදපු මල්ටි විටමින් ආහාරයක්. හරි ඒ ආයුර්වේද කියනවා චාමර මේ මූලික පරමාර්ථ දෙකක්. ආයුර්වේද එකක් මේ ස්වස්ථ පරායනය. අනිත් එක මේ ආතුරු පරායනය කියන එක. ස්වස්ථ පරායනය කියලා කියන්නේ මේ ලෙඩ රෝග වළක්වා ගැනීම. අනිත් එක හැදිච්ච ලෙඩ රෝග සුව කිරීම. දැන් මිනිස්සු ඉන්නෝනේ නොනගතේ කියන කාල සීමාවෙතනේ. අපි ආහාර සියලු වැඩ අත්හැරලා ආහාර නොගෙන. එතකොට නොනගත කාල සීමාව තමයි මේ චාමර ෆාස්ටිං ඉන්න කාලේ. හරි අපි හිතමු පැය 12ක් ඉන්නවා කියලා කාලයකට වෙනස් වෙනවනේ දැන් එකත් එක්ක. එතකොට මේ පැය 12 ඉන්නකොට හරි මේ අලුත් අවුරුදු ලබලා දැන් සූදානම් වෙයි නොනගතේ ඉන්න. එතකොට මේ නොනගතේ කාල සීමාවේ ඉන්නකොට අපි ආහාරයක් ගන්නෙ නැහැ. ලිප්වන්නේ නිවලා නේද? තේකක්වත් අදාගෙන බොන්නේ දැන් තියෙන තාක්ෂණෙත් එක්ක ෆාස්ටිං ඉන්නේ. දැන් අපි බ්‍රෙක්ෆාස්ට් කියලා කියනෝනේ. බ්‍රෙක්ෆාස්ට් කියලා කියන්නේ බ්‍රේක් ද ෆාස්ටිං. උදේ ආහාරනේ. එතකොට රෑ එළි වෙනකන් නිර්ආහාර විඳලා ඒ නිර්ආහාර විඳීම කඩන අවස්ථාව තමයි බ්‍රෙක්ෆාස්ට්. හරි බ්‍රෙක්ෆාස්ට් නෙවෙයි බ්‍රේක් ෆාස්ටිං කියන එක. එතකොට මේ ෆාස්ටිං එක බ්‍රේක් කරන්නේ අපි නොනගතේ අවසානයේනේ. ඒ කියන්නේ ආහාර අනුභවයත් එක්ක. දැන් අපි සාමාන්‍යයෙන් අපි වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න නැතුණත් අපි සාමාන්‍ය දන්න දෙයක් නේ. නිර්ආහාර විඳලා එකපාරටම කනකොට මොකද වෙන්නේ? ආහාර ජීර්ණය අපහසුයි. ඒක අක්‍රමවත් අවිධිමත් ગેස්ට්‍රයිටිස් ගතිය එන්න පුළුවන් නේ. අම්ල පිත්ත ස්වභාවයෙන් එන්න පුළුවන්. එතකොට ඒ කාලේ මිනිස්සු හොයලා දීපු ක්‍රමවේදය තමයි කිරිබත්. ඉන්දියාවේ කිරිපිඩු තියෙනවනේ. සුජාතා දියණිය. එතනින් පටන් ගන්නවනේ කිරිපිඩු කියන එක තියෙනවා. එතකොට කිරිබත් දෙන්නේ බඩවැල සීතල කරන්න. දැන් මේ අපිට කවදා හිතලා නැද්ද යන්නේ නේ? අනිවාර්යයෙන්. බඩවැල සීතල වෙනවා. එතකොට අර දීර්ඝ වේලාවක් මේ පැය 10ක් 12ක් විතර නිරහරව තිබිච්ච බඩවැල ඉස්සෙල්ලා ආහාර ගැනීම සඳහා සූදානම් වෙනවා. දැන් ආහාර ගන්න තමයි ලෑස්ති වෙන්නේ කියලා බඩවැල මේ කූල් කරනවා. අපි වචනේ කියනවා කූල් වෙනවා එහෙම නැත්නම් සිසිල් වෙනවා. දැන් කිරිබත් කෑවා කියලා පෝෂණයක් හම්බෙන්නේ නැහනේ. ආහාර අනුභවයෙන් පස්සේ අපි යන්නේ මොකටද? එක්කෝ ගෙවල් වලට යනවා. ආහාර බෙදනවා. ඊට පස්සේ ක්‍රීඩාට වත්ත පිටියට යනවා ගනුදෙනු කරන්න යනවා ක්‍රීඩා කරන්න යනවා. දැන් අර කිරිබත් එක විතරක් කාලා ගිහිල්ලා ඇද්ද චාමර? මදිනේ. එතකොට මල්ටි විටමින් එකක් දෙනවා මොකද්ද? හත්මාළුව. ශාකයක කොටස් 7 එකතුවෙන් හදපු හත්මාළුව තමයි කිරිබත් එකත් එක්ක මිශ්‍ර වෙලා අපේ ශරීරයට අර පැය 10ක් 12ක් ඉඳලා දුර්වල වෙච්ච ශරීරයට විටමින් එක දෙන්නේ. ඒක නිසා තමයි අතීත මිනිස්සු බය නැතුව ගිහිල්ලා අර ඔබ කිව්වා වගේ අංකෙලිය, චග්ගුඩු පැනීම, මේ ඉරේලියේ දැඩි ඉරේලිය ඉර මුදුන්ලා තියෙනවා කිසිම ගැටලුවකින් තොරව කාලාන්තේ දාන්න නැතුව වැටෙන්නේ නැතුව
ක්‍රීඩා කරේ. එතකොට අපි දැන් හත්මාළුව දන්නවා. හත්මාළුව සමහරවිට ආහාරයටත් ගන්නවා. හැබැයි කන්නේ මොකටද කියලා දන්නේ නැහැ. දන්නේ නැහැ.